පුළුවන්. දරුවෙනි මම ඇවිල්ලා සම්පත්ති විල්ලිය ගුණාංශේ. මම ඇවිල්ලා ගුරුකම් කරන්නේ වසී ගුරුකම් කරනවා. අදුගෝනියන් කපනවා බන්දර හැමදේම එකක් කරනවා යක්මන් ගෙන එකක්. මගේ තාත්තා අත්තා හැම කාලෙම කරන එකක්. මේක දැන් මේ ස්වාමීන් වහන්සේලා බොරුවට පත්තර මේ ටීවී වල ඇඩ් එකම දාලා තියෙන ෆෝන් වල ඒවා බොරුවට ගණන් ගන්න එපා. ස්වාමීන් වහන්සේලාට ගුරුකම් කරන්න අවශ්‍ය නැහැ නේ. ස්වාමීන් වහන්සේලා බොරු කරන්නේ. ඒ කට්ටියත් සල්ලි වලට දැන්. මේ හොඩි ගුරුකම් ස්වාමීන් වහන්සේලා ළඟ නෑ දරුවෙනි. සම්පත්ති විල්ලිය ළඟ ඒවා තියෙන්නේ පරම්පරාවෙන් එන ඒවා. ඔබතුමාලාට ඕනම දෙයක් තියෙන මට කියන්න මම වරුතුනේ දවස් 7න් කරලා දෙනවා පොරොන්දු පිට. ඕනම වසී ගුරුකමක් ඕනම අධිහූනියමක් ඕනම දෙයක් මම කරලා දෙනවා දවස් 3න්. ඒකයි තමයි ස්වාමීන් වහන්සේලා ගුරුකම් කරනවා කියන්නේ ඒක බොරු කතාවක් පුතේ. ස්වාමීන් වහන්සේලා මේ පැවිදිලා ඉන්නේ ඒ කට්ටිය මේ ප්‍රශ්න තියෙන ඉඳන් ඒ කට්ටියට ගුරුකම් කරන්න අවශ්‍ය නැහැ. ඒ කට්ටියට දෙනයක් කාලා බිලා වාඩු ඉන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට මම ගුරුකම් කරපු වෙන්නේ. පුතේ මේ තව දෙයක් කියන්න තියෙනවා මට මේ නොමිලේ ගුරුකම් කරනවා කියලා බොරුවට ඇඩ් දාන්නේ. නොමිලේ ගුරුකම් කරන්න බෑ පුතේ. හදුන් ගුරුවෙක් ගන්නත් මුදලක් එපයි. මං නම් ඉතින් නොමිලේ නම් කරන්නේ මං කරන ගුරුකම් සාර්ථකයි. මං මුදලක් අය කරනවා පුතේ. මුදල් නැතුව අත මොනවාක් කරන්න බෑනේ පුතේ. පළතුරු වට්ටියක් ගන්න ගියා රුපියල් 5000ක් යනවානේ. දන්නවනේ අද කාලේ හැටියට. ඉතින් මට නම් මුදලක් නැතුව ගුරුකම් කරන්න බෑ. ඔය නොමිලේ ගුරුකම් කරනවා කියන කට්ටිය මුදල් පස්සේ ඉල්ලනවානේ ලස්ස කරන් පුතාලක. එහෙම ඒවට රැවටෙන්න එපා පුතේ. මොකද උන් බොරුකාරයෝ. ඒකලා ඔයාලා මුලා කරනවා. මං එහෙම මුලාවක් කරන්නේ නැහැ. මං ඇවිල්ලා ඇත්ත කරන මිනිස්සේ සම්පත්ති විල්ලිය කියන්නේ. ඒ හින්දා ඒ මුලාවට අහු වෙන්න එපා පුතේ. ඒවා බොරු කතා. ඒ මුදල් ගන්න නැහැ කියන්නේ. මං නම් ඉතින් මුදලක් අය කරනවා. මොකද මට මේ මුදල් ගන්න නැහැ කියලා මේ එහෙම කරන්න බෑ. මොකද මුදලක් නැතුව කොහොමද පළතුරු වට්ටියක්වත් ගන්නේ පුතේ? ඔයාලා පූජා වලට බඩු ගන්නේ කොහොමද? ඒ හින්දා ඒවට රැවටෙන්න එපා පුතේ. ඉතින් මට කියන්න තියෙන්නේ.